තෙල් දා ගන්න ආකාරය වම්බොඩු තෙල් දාන්නේ මේ ආකාරයට. ඉස්සෙල්ලා පොල් තෙල් ටිකක් මේ විදිහට දා ගන්නවා. තාච්චිට දාන්න ඕන ටිකක් නැහැමින් දා ගන්න ඕන පොල් තෙල්. මොකද පොල් තෙල් කන්න ඕන හොඳට. ඒක තමයි මේ කොලෙස්ටරෝල් කියන දේ මේ ඇති වෙන්නේ. ඒක හොඳට කාපලා දෙන්න. ගොඩක් හොඳයි තෙල් ඒ විදිහට කන්න. තෙල් ටික ගෑල්ල මෙහෙම අල්ලලා පොඩ කරකවා ගන්න ඕන මේ තෙල් ටික. මොකද තමයි තාච්චිය ලොකුයි ඒවට හිතන්නේ නැහැ. තාච්චිය ලොකුයි මේ උයන්න බෑ තාච්චිය ලොකුවට තමයි උයන්න ඕන. ඒක තමයි වදින්නේ නැහැ. ඊට පස්සේ මේ කරුණු දෙන්නේ මෙතන පොඩ්ඩක් රාවට සීස් කරලා බැද ගන්න. දැන් මේ සීසන් කරලා තියෙන්නේ මේ උණු වතුරෙන් දාලා හොදලා තියෙන්නේ. ඔලු දාන්න ඔලු දැම්ම රසයි මේ වම්බොටු වලට. දැන් ඉන්නේ මේ සිහින්න කපාගත් මේ සාලිය. සාලියෝනේ බං. සාලියෝනේ. සාලියෝනේ. එල්ටි වල කිරි ගන්න හඬෙන්න මේ හඬෙන්න ටිකක් කරාගෙන. වඩුව දැමනේ නියමයි. හොඳ හඬෙන්න ඕන නැත්නම් වැඩක්. අබ දානවල ඕනේ නැහැ. උත්තර ගන්න පටන් ගන්නවා. බෑට 6ක් 7ක් දා ගන්නවා. හරියටම ගැනලා දාන්න බෑ. මේ 6ක් විතර දාගත්තා මේ කියලා හිතන චුට්ටක් දාගත්තා. ඊට පස්සේ මේ ආකාරයට අත දිගෑට එහෙම දානවා. Out. Ini itu. Dan sampai dua lagi malam ini. Madak bedegan. Madak bedegan. Ini kabagat wambotu. Kabagat wambotu. Rampe, garpinca, kurundu putih swalpයක්, තක්කාලි, ලුණු, සුදු ලුණු. බිලුණු සුදු ලුණු. ඕකේ? ඊපස්සේ ටික ගාලා මික්ස් කරු. කැරි මික්ස් දාන්නේ. දාන්න බඩුනේ. අබටුට්ටක් දාන්න ඕන. මොකද අබ හිච්චක් දාන්න ඕන නැත්තම් වැඩක් නැහැ. අබ හිච්චක් දැම්මේ නැති වුණොත් මේ කොළ ටිකක්. මේ ගේස් එක. මේක නිකන් මේ ගෝල්ඩ් පාට එකකින් බෙද ගන්නවා. ඒතර තමයි කොළ ටිකක් තියෙන්නේ. සිල්වර් පාටේ තාම තියෙන්නේ සිල්වර් පාටට. දැන් ගෝල්ඩ් පාට එකකින් බෙද ගන්න ඕන. නිකන් බ්ලැක් පාට આવොත් තමයි අවුල. ඒකට කර වෙලා කෙර වෙනවා. මේව මෙහෙම තියාගන්න බෑ හදිස්සියට දාන්න බෑ පියන් අර ගන්න. නේද? පියන් අර ගන්නවා. ලුණු අර ගන්නවා පියන. චුට්ටක් දානවා. තාම මේ කපා ගන්න. සිල්ල පාට. සිල්ල දාමු. මේ පරපෙජ්ජේ. ඊපස්සේ දානවා රාම්පේ. ඊට පස්සේ දානවා සිහින්න කපාගත් කොටාගත් කුරුදු පොතු. ඊට පස්සේ දානවා තලාගත් චොප්ස් කරගත් ලුණු. ඊට පස්සේ සිහින්න කපාගත් ලුණු. ಸ್ವಲ್ಪ ප්‍රමාණයක් කලවම් කර ගන්න මේ ආකාරයට. දැන් කරවල නම් මේ රන්වන් පැහැයට ඇවිල්ලා තියෙන්නේ. බ්ලැක් පැහැ එන්න කලින් වම්බොටු ටික දා ගන්නවා. නැත්නම් කේස් එක. දැන් කටේ තියන්න බෑ අඟුරු කාපු වගේ. ඊට පස්සේ මේ ආකාරයට වම්බොටු ටික දා ගන්නවා. පොඩි සීන් දිහා ඉතින් හිතන්න එපා. තක්කාලි ටිකක් උඩින් දා ගන්න. තක්කාලි උඩින් දාන්නේ ඒක තක්කාලි ටික චම්බෙනකොට ගාන්න ඇඹුල් ගතිය බහිනවා යාට. යටින් දැම්මොත් බැදිලා යනවා. බෑලා කොහොමද කියාගත්තා. දෙවි කැලතෝ. පොඩ අවුල් හිතන්න එපා මේ පාට පේන දැලි. බස් කෙල්ලෝයි ගාන්න කලවම් කර ගන්න පොඩ්ඩක් ඔය ආකාරයට. හරි මම කලවම් කරගන්න.
තෙල් වදින්න. තෙල් දැනෙන්න. තෙල් වලින් හදනවා කියන වම්බුරු කෑල්ලට දැනෙන්න ඕන. නැත්තම් දන්නේ නැහැ. ඒක පොඩ තියෙන ටික දන්නේ නැහැ. තෙල්ට මොනවද තියෙන්නේ කියලා. ඊට පස්සේ හදලා ඉවරලා නම් පොඩි මේ ඈ. ඊට පස්සේ දා ගන්න ඕන. මිරිස් කෑලි මිරිස්. ඔය ආකාරයට කෑලි මිරිස් දා ගන්නවා. ගම්මිරිස් පිටක් දා ගන්නවා. ගම්මිරිස් මේ දවස්වල කණේක හොඳයි මොකද සීතලයි. ඇඟ සීතල කරනවා ගම්මිරිස්. නැත්නම් දාන මොනවද? 3-5 පොඩක් දා ගන්න. අතේ වඩන්න. 3-5 ගොඩක් දාන්න 3-5 පොඩ්ඩයි දාන්න. නැත්නම් 3-5 ගොඩක් දාන්න ඒක වම්බොඩ කියන බ්ලැක් වෙනවා. ඊට දා ගන්න මොනවද? අඩු මෙන්න. ලාවට දා ගන්න කහ හිච්චක් දා ගන්න. කොයිද තමයි? කහ දාන්න ඕන මොකද දන්නවද? අනිවාර්යෙන් කහ දාන්න ඕන. දැම්මත් තමයි විස බීජ සියලුම දේ අයින් වෙනවා මේක. වම්බොඩ කොහේ යදෙනේවත් දන්නෙත් නැහැ නේ අපිත් කියනවා කනවා. පස්සේ න්යාකාරයක් ඇත්තටද කියලා නැවතත් මේ ආකාරයට 3-5 ගම් මිරිස් කෑලි මිරිස් කහ ඔක්කොම කලවම් වෙන්නේ. මේ ආකාරයට දාන්න. අර කහ දාපුවෙන් දැන් නිකන් අමුතු කික් එකක් ආවා මොකද කියන්නේ. දැන් සුද්දා දැන් ඉතින් මේක තෙල් ගෝණියක් එපේ නැත්තම් මේක පදින්නේ. තෙල් ගාලා චුට්ටක් අර මේ ලයින් කරලා ඊට පස්සේ මොනවා ඇල්ලට පොට්ටක් දානවා. ඇල්ල වතුර නැත්නම් කොළඩියක් නෑ මේක. ඊට පස්සේ මෙයා පොඩක් පොඩි ඇල්ල වතුර පොට්ටක් දාලා දාන්නේ ඕනද? ලුණු ලුණු පොඩ්ඩක්. හරි. ලුණු ටිකක් නැහැමින් දැම්මම කමන්නේ මේ දවස්වල ලුණු කන්න ඕන දාඩිය දානවා වැඩි. මොකද හිරුවාස්නේ වැඩිලා තියෙන්නේ. ඉර අවරට ගිහිල්ලානේ තියෙන්නේ. එකයි කේස් එක. ඉර අවරට ගියාම තමයි අවුල වෙන්නේ. ඈ ඔක්කොම දැවිල්ල යපි. සුවඳ වැඩිකමට කැස් වෙනවා. දාන්න හොඳ නැහැ. ඇලුමිනියම් වලට දාන්න ඇලුමිනියම් වලින්මයි. ප්ලාස්ටික් ගන්න හොඳ නැහැ. ඇලුමිනියම් එක්ක ඇලුමිනියම්කින්ම දාන්න ඕන. කෝප්පයක් නැතුව නෙවෙයි ඈ කෝප්ප පිරීලා මේකේ. කෝප්ප දින 20කට වැඩි. වැඩි දාන්න නැවතර ඈ. ජුට්ටක් දාගමු කවන්නේ. මම කැම්බෙන්නේ. right okay. දැන් මේක ක්ලෝස් කරලා දියමු පොඩ්ඩක් පියනකින්. okay. අපි බලමු මේකේ තත්ත්වය කොහොමද කියලා. මේ රෙදි නැතුව ඉන්නේ සර්ට් නැතුව ඉන්නේ මේ දවස්වල මේ ඉර පායර වැඩිනේ. ඒක හේස් එක බලමු කොහොමද තත්ත්වය කියලා. ටන්ටනා. ෂා. නියමයි. මම තත් ඉර පොඩක් කලවම් කරලා එකපාරක් ගමු. මේ වම්බොටු මේ පොඩ්ඩක් අර මේ අමු ගතිය මෙහෙම දිනනකොට කන්න බෑ. ඒකත් නිකන් අර පොඩ අවුල්. ඒක නිසා පොඩ්ඩක් මේකට චප්ප වෙන්න තියෙනවා. චප්ප වෙනවා කියන්නේ එන්නේ ගන්නක. මෙහෙම වම්බුරු කැල්ල තියවට පස්සේ කිරිස් ගන්න. ඒතර කන්නත් ලේසිනේ අනන්නත් ලේසි බත් එකට. දැන් මේකට හරියන්නේ මේ හොඳ රතු හාලක් තමයි තියන්න ඕන. රතු හාල ගොඩක් තියාගත්තම හොඳයි. ඒක පොළදී. හරි? වෙලාව කාස්වල් වෙලාවක් 10 මිනිත් වගේ ක්ලෝස් කරලා දියමු. එතකොට ඕකේ වැඩි ඈ. අපි බලමු මේක තත්ත්වය කොහොමද කියලා. දැන් විනාඩි 10ක් වගේ කියන්නේ. චා. ඉතින් කොළට ගිහින් මෙන්න මේ ආකාරයට තමයි එන්න ඕනේ. අමුඩ කරලා මෙහෙම මේ දැක්කනේ. දැන් හරි. අම්බොඩ එක රෙඩි. දැන් ඉන්න පුතේ බත් එක්ක දෙසා බාන්න තමයි. බම්බොඩ හිටක් දාගත්තා. පරිපු චුට්ටක් දාගත්තා. මර ගාලා නාගත්තා. කෑවා. තව තියෙන මාළුත් තියෙනවා ඈ. හොඳ මාළු තියෙනවා ඈ. බලයෝ මිරිසට. රසනහර පිනවා යන දීලා තියෙන්නේ. සුවඳ. right. එනවා වැඩි ක්ලෝස්. okay. අය අපි ලස්සන තවත් හරියක් හදද්දි හමු ඈ. බලන්න ඈ.
හ්ම්